අද ට්‍රවල් ව්ලොග් එක ගේන්නේ බෙල්ජියම් ඉඳන්. අපි ඉස්සෙල්ලම බෙල්ජියම් වල ගියේ බෲජ් වලට. බෲජ් වලට ගියේ පැරිස් ඉඳන්. බෲජ් නගරයට ගිය ගමන්ම හරියට කතන්දරයකට ඇතුල් වුණා වගේ දැනෙනවා. ගල් මාර්ග, පැරණි ගොඩනැගිලි සහ වට අයවන ජල මාර්ග වලින් මේ නගරයේ සුන්දරත්වයේ විශේෂයෙන්ම හැඟීමක් ලැබෙනවා. ඕගලන් බොලිවුඩ් ෆිල්ම් එකක් වන PK ෆිල්ම් එක බලලා තියෙනවද? ඒ ෆිල්ම් එකේ ගොඩක් මියුසික් වීඩියෝස් ෂූට් කරලා තියෙන්නේ බෲජ් වල. මේ පාලමත් ඒකේ එක උදාහරණයක්. ගොතික් ලොක් හවුස් කියන්නේ බෲජ් ඉතිහාසය කියා දෙන අනන්‍ය ගොඩනැගිල්ලක්. බෲජ් නගරේ ගල් මාර්ග හරියටම පැරණි කතන්දරයක් වගේ දැනෙනවා. පොළොව පුරා සුන්දර ගලින් හදපු මේ මංමාවත් වලින් ඇවිදිනකොට නගරේ පැරණි සුන්දරකම හැමතැනම හැඟෙනවා. බෲජ් වලට ඇතුල් වුණ මොහොතේ සිට ඇවිදින එකම තමයි කරේ ඉතින්. දැන් අපිට පේන්නේ Church of Our Lady. මේ ගොතික් ශිල්පය අනුව නිර්මාණය කරලා තියෙනවා. මෙහි ඇති මයිකල් ඇන්ජලෝ විසින් නිර්මාණය කළ මැඩෝනා ඇන්ඩ් චයිල්ඩ් ප්‍රතිමාව විශේෂයි. අපි දැන් ඉන්නේ බෲජ් වල මාකට් ලොකේෂන් එකේ. මේකේ ප්‍රසිද්ධ ගොඩනැගිල්ලක් වන්නේ බෙල්ෆ්‍රී ටවර් එක. මම දැන් කන්නේ බෙල්ජියම් ෆ්‍රයිස් නැත්නම් හැමෝම දන්න පොටේටෝ චිප්ස්. ඉතින් බෙල්ජියම් ෆ්‍රයිස් ලෝකෙටම හඳුන්වලා දෙන්නේ බෙල්ජියානු ජාතිකයන් විසින්. බෙල්ජියමට ආවොත් අනිවාර්යෙන් රස විඳින්න ඕන කෑමක් තමයි දැන් මම මේ රස විඳින්න හදන්නේ. පේනව නේද? ඒ තමයි බෙල්ජියන් වොෆල්ස්. මගේ ජීවිතේ මේ තාක් මං රස විඳපු රසමම වොෆල් එක වෙන්නේ මෙන්න මේ බෙල්ජියම් වොෆල් එකයි. බෲජ් නගරේ ටුවර් එකක් යනවා නම් මේ වගේ බෝට්ටුවක ටුවර් එකක් යන්න අමතක කරන්න එපා. මම කලින් කිව්වා වගේ මෙන්න මේ පාලමත් PK ෆිල්ම් එකේ සින්දුවක ෆිල්ම් ලොකේෂන් එකක් විදිහට ගත් එකක්. දැන් අපි ඒකේ ෆිල්ම් එකේ මියුසික් වීඩියෝ එක බලමු. දැන් අපිට පේන්නේ ඕල්ඩ් සෙන්ට් ජෝන් හොස්පිටල් එක. මේ අපි දකින්නේ බෲජ් වල ජනප්‍රියම පාලමක් වන බොනිෆස් බ්‍රිජ් එක.
දැන් අපි ඉන්නේ බ්‍රසල්ස් වල නිසා අපි විශේෂයෙන්ම බලන්න ඕනේ මෙන්න මේ ප්‍රසිද්ධ ස්ථානයක් වන ග්‍රෑන්ඩ් ප්ලේස් එක. මැනිකන් ප්ලේස් කියන්නේ බ්‍රසල්ස් වල තියෙන තවත් ප්‍රසිද්ධ ඇට්‍රැක්ෂන් එකක්. නමුත් මම මේ ඇට්‍රැක්ෂන් එක වැඩියෙන්ම මම එන්ජොයි කරේ නැහැ. බෙල්ජියම් එක කිව්වහම තවත් දෙයක් ඔයගොල්ලන්ගේ මතකට අනිවාර්යෙන් එන්න ඕනේ. ඒ තමයි බෙල්ජියන් චොක්ලට්ස්. බෙල්ජියම් වල පැරණි චොක්ලට් ඉතිහාසයක් තියෙනවා. ඒ චොක්ලට් ඉතිහාසය ගැන දැනගන්න නම් මෙන්න මේ චොක්ලට් මියුසියම් එක බලන්න අමතක කරන්න නම් එපා. මේ මියුසියම් 2 එකේ විශේෂත්වය තමයි අපිට චොක්ලට් හදන හැටි අත්දැකීමක් ගන්න අපිට ලැබුණා. බ්‍රසල්ස් වල තමයි EU පාර්ලිමේන්තු එක පිහිටලා තියෙන්නේ. යුරෝපයට බලපාන ප්‍රබල තීන්දුව තීරණය ගන්නේ මෙන්න මේ ගොඩනැගිල්ලේ සිටයි. අපිට දැන් පේන්නේ ඇටෝමියම් ගොඩනැගිල්ලයි. බෙල්ජියම් 2 එකේ අවසානයට තමයි දැන් අපි මේ ඇවිල්ලා ඉන්නේ. ඒ නිසා බෙල්ජියම් 2 එකේ අවසානය අපි ඉවර කරන්නේ මෙන්න මේ රසම රස පොෆල් එකකින්.